guys, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් අද තමයි මගේ බර්ත්ඩේ එක. මං ගොඩක් ආසාවෙන් හිටියේ අද උදේට මොන් කිරිබත් කන්න තිබුණා නම් කියලා හිතුවා විතරයි. ඒත් මේ අම්මා උදේ මම නැගිටලා බලනකොට හදලා තිබුණා මොන් කිරිබත්. පැණි රසට හදලා තිබුණේ. ඉතින් මම මේ උදේට මොන් කිරිබත් කන ගමන් තමයි දැන් ඉන්නේ. අද දවසෙම ඉතින් කාපු බීපු දේවල් තමයි මට ඔයාලට වීඩියෝස් විදියට අරගෙන යන්න පුළුවන් උනේ. දිගටම එනම් වීඩියෝ එකත් එක්ක ඉන්න අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා එහෙනම් අපි බලමු. දැන් මේ අපි කට්ටියම එළියට වෙලා කාබරංකයි පේරයි තිබුණා. ඉතින් අපි මේ ඒව කන ගමන් තමයි මේ ඉන්නේ. අද නම් ගොඩක් අවුව තියෙනවා රස්නේ දවසක්. බලමු ලෙමන් තිබුණ ගහේ අපි ඒ ටිකකුත් කඩලා බීම එකකුත් හදමු බලන්න. අපි ඉතින් මේ ලෙමන් ටිකකුත් මේ විදිහට කඩාගෙන ආවා. දැන් අපි මේකෙන් රස බීම එකක් හදමු. මුලින්ම මම මේ බීම එක හදන්න ඕන ප්‍රමාණයට ලෙමන් අරගෙන ඒ ටික හොදලා දැන් මේ විදිහට දෙකට කපා ගත්තා. දැන් මම මේ ටික බීම එක හදාගන්න වාචනයට මිරිකනවා. දැන් මේ තියෙන්නේ ලෙමන් ගෙඩි ටිකෙන් වතුර නොදා මේ මිරිකගත්ත ලෙමන් ඉස්ම ටික මම ඒකට දැන් සීනි දාලා ලුණුත් දැන් දානවා. දාලා රස අනුව වතුර ටික ටික දාලා හදා ගන්නවා. මේ වෙලාවේ මම ඔයාලට තෑන්ක්ස් කරනවා මගේ වීඩියෝස් බලනවට. අලුතෙන් channel එකේ වීඩියෝස් බලන එක තුනේ යාළුවෙක් ඉන්නවනම් subscribe button එකත් click කරලා වීඩියෝස් බලන්න එකතු වෙන්න කියලා තාදරේ මතක් කරනවා. දැන් නම් බීම එක හදලා ඉවරයි. දැන් බොන්න තමයි තියෙන්නේ. බීම හදාදින්න අතරේ තාත්තා නෑගෙදරට ගිහින් ආවා. එයාලා අපිට කිව්වා දූරියන් රඹුටන් හිම තියෙනවා විතරයි යන්න කියලා. ඉතින් මේ තාත්තා එහෙ කියලා අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ තියෙන යාලා දීපු දූරියන් එක බලමු මොනවද තියෙන්නේ කියලා හරියටම. දූරියන් වලට අමතරව යාලා දෙල් ගෙඩිත් දාලා බෑග් එකට. අද ඉතින් යාළුවනේ දවසෙම ඉතින් කෑමත් එක්ක තමයි දවසේ ගෙවෙන්නේ. මං ඊයේ ෆිල්ම් එක බලලා එන ගමන් චිකන් ගෙනාවා. මං හිතුවේ බිරියානි එකක් දවල්ට හදන්න. තාම මොකුත් ඒකට ලේස්ති වුණේ නැහැ. වීඩියෝ එකත් එක දිගටම ඉන්න බිරියානි එක එහෙනම් හදන විදිහත් මං ඔයාලට පෙන්නන්නම්. දැම්ම බිරියානි එක හදන්න පටන් ගන්න. දැන්ටම 12යි වෙලාව. දැන් මම මේ අම්මාත් එක්ක එකතු වෙලා බිරියානි එක හදන්න යන්නේ. දැන් මේ සුදු රොන් ටික මුලින් සුද්ධ කරලා තලා ගන්නවා. බුරුංගලේ ඉතින් අඹරලා තමයි ගන්නෙ. මේ විදිහට එහෙම කරන්නේ හොඳට අර පේස්ට් එකක් වගේ එන නිසා ඔයාලට කැමති නම් පිහියෙන් කපලා හරි බ්ලෙන්ඩර් ජායකට දාලා බ්ලෙන්ඩ් කරලා හරි ගන්නත් පුළුවන්. අම්මා ඉතින් මගේ වීඩියෝස් වලට මේ විදිහට හෙල්ප් කරනවා. වීඩියෝ කරන ගමන් කැම හදනකොට තනියෙන් කරන නිසා ඉතින් මේ අම්මා මේ වෙලාවේ ඉතින් මේ දේවල් ලෑස්ති කරලා දෙනවා මට. දැන් මේ සුදු ලුණු වලට අමතරව ඉඟුරු කෑල්ලකුත් මේ විදිහට අඹර ගන්නවා. දැන් මේ චිකන් එකට ගම් මිරිස් කුඩු ඊට පස්සේ ගෙදරම හදාගත්ත බෙදපු දුන පහ ටිකකුත් දාලා තියන්නේ. මේ චිකන් කරි එක හදාගන්න මුලින් ටෙම්පරාදුව දාගන්න ඕන කරන ඉඟුරු සුදු ලුණු තියෙන්නේ. දැන් මේ අර කලින් තුන පහ දාගත්ත චිකන් එක හොඳට කවලම් කරගන්නවා.
මම බිරියානි එක හදද්දි මුලින් චිකන් කරි එක හදාගන්න යන්නේ. මුලින් දැන් මේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙද්දි පොල් තෙල් ටිකක් දාගන්නවා. ඔයාලා කැමති නම් පොල් තෙල් වලට අමතරව මාගරින් ටිකකුත් දාගන්න පුළුවන්. මම ඒක බිරියානි එක හදන රයිස් කුකර් එකේ හින්දා ඒකට දාගන්න තමයි හිතුවේ. මම තෙල් වලින් තමයි දැන් චිකන් එක හදාගන්නේ. දැන් මේ තලාගත්ත ඉඟුරු සුදුලෝණු රම්ප කරපිංච දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. දැන් මේ පොඩියට කපාගත්ත ලොකු ලුණු ටිකකුත් දාගන්නවා ටෙම්පරාදුවට. දැන් මේ ටිකත් කලර් එක ටිකක් දුමුරු පාට වෙනකම් හොඳට ඒක බෙද ගන්න ඕනේ. දැන් මම මේ බිරියානි එකේ රස වැඩි කරගන්න එනසල් කරාබුනටි ටිකකුත් ගන්නවා. දැන්ම නෙමෙයි දාන්න මම දාන වෙලාව වලට පෙන්නන්නම්. දැන් නම් ලුණු ටික සුදු ලුණු හොඳට ටිකක් බැදිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ අර මුලින් 3-5 ටික දාලා කාලම් කරගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. මෙහෙම වතුර නොදා චිකන් ටික ටිකක් බැදෙන්න දෙනවා. ඒකෙම තියෙන වතුර ගතිය උනනක මේ විදිහට ටික වෙලාවක් තියලා තියෙනවා. මේ ගානට තැඹුණාම දැන් වතුර ටිකකුත් දාලා තඹ ගන්න තමයි තියෙන්නේ. මම මේ වෙලාව චිකන් එක වැහෙන්නම වතුර දා ගන්නවා. මොකද බිරියානි එකේ බත් එක උයා ගන්නත් මේකේ ග්‍රේවි එක ඕන නිසා. මං අද ගෙදර තිබුණ කීරි සම්බා ඒවෙන් තමයි අද බිරියානි එක හදාගන්නේ. ඔයාලට කැමති නම් බාස්මති වගේ හාල් එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒත් මේ වගේ හාල් එකකින් උනත් රසට හදාගන්න පුළුවන්. ඔයාලගේ කැමති විදියට ඒක වෙනස් කරගන්න. දැන් මම මේ රයිස් කුකර් එක ඔන් කරගන්නවා. ඒත් ඔන් වෙන්නේ නැහැ මොකද ඒකේ අර පාචනේට ලොකු බරක් වටනොත් විතර ඒක ඔන් වෙන්නේ. ඒ නිසා ඉන්නකෝ මම ඒකට ක්‍රමයක් කියලා දෙන්නම්. මුලින්ම රයිස් කුකරේ භාජනයේට පොල් තෙල් ටිකක් දාලා ඒකට රම්ප, සුදු ලුණු, ඒ වගේම රතු ලුණු ටිකක් ලොකුවට කෑලි කිටින්න කපලා ඒක ටෙම්පරාදු කරගන්නවා. රයිස් කුකර් එකේ ස්විච් එක ඔන් වෙන්න නම් ඒකට ලොකු බරක් දැනෙන්න තමයි එහෙම ඔන් වෙන්නේ. ඒ නිසා පියනෙන් වහලා මම ඒක ඔන් කරගත්තා. පියන ඇරලා එහෙම මේක කරන්න ගියොත් ඒක ඔන් වෙන්නේ නැති නිසා. දැන් තරමක් දුරට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම කලින් තරලා තියාගත්ත එනසල් කරාබුනටි ටික එකතු කරනවා. මේ වෙලාවේ හොදගත්ත හාල් එකත් ළඟින් තියාගෙන ඉන්නේ. මේ වෙලාවේ මාගරින් ටිකකුත් රස වැඩි කරගන්න මම මේ වෙලාවේ දා ගන්නවා.
මේ වෙලාවෙදී නම් මාගරින් හොඳට දිය වෙලා රම්පස පුළුවන් ඒ ටිකක් ටෙම්පරාදු වෙන ගමන් තියෙන්නේ. දැන් මේ කලින් හොදලා තියාගත්ත හාල් ටික මේ වෙලාවේ එකතු කරනවා. හාල් ටිකක් දාලා ටෙම්පරාදුවත් එක්ක හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් කලින් හදාගත්ත චිකන් එක මේකට එකතු කරගන්නවා. ග්‍රේවි එකත් එක්කම දාලා මදි ප්‍රමාණයට වතුරක් දාලා පත් එක උයා ගන්න තමයි තියෙන්නේ. විනාඩි 10ක් විතර යනකම් රයිස් කුකර් එකේ පියන වහන්න නැතුව ඇරලා තියලා බත් එක උයා ගන්නවා. මොකද පියනෙන් වැහුවොත් බත් එකේ අර තියෙන ග්‍රේවි එක උතුරලා යන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ පියනෙන් වහලා සාමාන්‍ය විදිහට උයා ගමු. මේ තියෙන ඉතින් මම හදාගත්ත බිරියානි එක. මේක ඉතින් හරිම බිරියානි එක හදන ක්‍රමය නොවෙන්න පුළුවන්. ඉතින් මම ලේසියට රයිස් කුකර් එකේ මේ විදිහට තමයි බිරියානි එක හදාගන්නේ. බිරියානි එකත් එක්කන මේ ගර්කින් එකක් තිබ්බා. ඒකත් කපලා ගමු. රයිත සලාඩ් එකක් හදන්නේ මේක චිකන් එහෙම ඇඩ් කරලා හදලා තියෙන නිසා නිකන් උනත් කන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ විදිහට තමයි බිරියානි එක අපි කන්න ලෑස්ති කරගත්තේ. බිරියානි කාලේ ඉවර වෙලා බොන්න. දැන් මේ අපි දූරියන් අරගෙන ආපුවයි බීම එකක් හදන්න තමයි යන්නේ. දූරියන් කියන ටිකක් ඇඟට උෂ්ණ කෑමක් නිසා අපේ ගෙදර ගොඩක් වෙලාවට දූරියන් මේ විදිහට ඩ්‍රින්ක් එකක් විදිහට තමයි හදන්නේ. මේකේ රෙසිපි එකත් ඕන නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් වෙනම වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම්. මේකට ඇඩ් කරේ නැහැ. වීඩියෝ එක තවත් දික් වෙන නිසා. දැන් මේ ඉතින් හවස අපි පඩිරුහු තම්බලා කන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි අද දවසේ ගෙවිලා ගියේ. thank you so much වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.